ලොක්කොයි පොඩ්ඩොයි හැමෝම කන්න කැමති රසයෙන් වගේම ගුණේනොත් ගොඩාක් ඉහළ රස කෑම එකක් තමයි මේක. වෙජිටේරියන් අයට ගොඩක් විශේෂයි. එහෙනම් බලමු කොහොමද මේක හදන්නේ කියලා. මේ තියෙන්නේ තඹගත්ත අල තඹනකොට මම ලුණු කහ ටිකක් එකතු කරලා තමයි තඹගත්තේ. මේ තියෙන්නේ ස්ටීම් කරගත්ත බ්‍රොකොලි වෙනුවට පලා වුණත් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තියෙන්නේ සුදු ලුණු, ඒ වගේම ලුණු, කරපිංචා, ලුණු කොළ වෙනුවට ලීක්ස් උනත් ගන්න පුළුවන්. තව මම අරගෙන තියෙනවා තඹගත්ත පරිප්පු තඹනකොට ලුණු කහ මුකුත් එකතු කරේ නැහැ. මම ඒක අත්‍යවශ්‍යත් නැහැ පරිප්පු එකතු කරන එක. අද මම මේක හදන්නේ පොඩ්ඩට හින්දා තමයි මම මේ පරිප්පු එකතු කරගත්තේ. නැත්තම් මේකට කැමති එළවලක් බබාස විදිහට ඔයාලට එකතු කරගන්නත් පුළුවන්. තව මේකට ඕන වෙනවා ලුණු, ගම්බිරිස්, පාන් පිටි, ඒ වගේම චීස්. මේකෙන් තමයි මේක රසවත් කරන්නේ. මේක මම බබාට හදන නිසා මේ ඔක්කොම එකට දාලා ග්‍රයින්ඩ් කරනවා. මේක මොකද මගේ බබා කැමති නැහැ ලුණු කෑලි, කරපිංච කෑලි එහෙම හැපෙනවට. ඒකින්ද තමයි මම මේ ඔක්කොම ග්‍රයින්ඩ් කරන්නේ. ඇත්තටම මේක රහයි. මේක ග්‍රයින්ඩ් කරන්න නැතුව මේ ඔක්කොම මික්ස් කරලා රොටියක් වගේ හදාගන්න පුළුවන් නම් අතයාලෙන්නේ නැති තරමට ටිකක් සොෆ්ට් එකට වගේ රොටියක් හදාගන්න පුළුවන් නම් එහෙම තමයි මේක ගොඩක්ම රස. මේකට ලොකු වෙලාවක් යන්නේ නැහැ හදන්න ඇත්තටම. මේ තියෙන්නේ මම අඹරගත්ත පේස්ට් එක. ඒකට මම පිළිවෙලින් ලුණු, ගම්බිරිස්, පාන් පිටි, චීස් එකතු කරලා මේක හොඳට මික්ස් කරගන්නවා. මික්ස් කරලා අතේ යම්තම් වගේ ඇලෙන තරමට රොටියක් හදාගන්නවා. මේ ඩෝ එක අනා ගන්නකොට තෙල් චුට්ටකුත් එකතු කරලා අනා ගන්න. මේ තියෙන්නේ මම එහෙම හදාගත්ත මගේ ඩෝ එක. දැන් මම මේක පොඩි රොටි විදිහට හදා ගන්නවා. මොකද මම මේක බබාට දෙන හින්දා. දැන් අඩු ගින්දරේ මේක දෙපැත්තම හොඳට පිච්චෙනකන් මේක පුච්ච ගන්න තියෙන්නේ. බලන්නකෝ එහෙනම් මගේ බබාගේ රියැක්ෂන්ස්. එහෙනම් ලස්සන මේ වගේ තව වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. සරණයි.